චීනයේ සෙන් ආරාමයක් තිබුණා. ඒ ආරාමේ හිටියා තමන්ගේ ජීවිතේ ඇත්ත හොයාගන්න ඕනේ කියලා හිතපු තරුණයෙක්. එයාට ඕන වුණේ සංසාරයෙන් එතර වෙන්න, සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් ඒ නිසා දවසක් එයා ගියා එයාගේ ගුරු හාමුදුරුවෝ ළඟට. ගිහින් කිව්වා, "ස්වාමින් වහන්සේ, මට ඕන සත්‍ය අවබෝධ කරගන්න කියලා." ගුරු හාමුදුරුවෝ එයා දිහා බලාගෙන මෙන්න මේම ඇහුවා. "ඔයාට ඇත්තටම ඕන සත්‍ය අවබෝධ කරගන්නද? එහෙම නැතිනම් සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් වගේ පෙනී ඉන්නද?" ඉතින් අර තරුණයා කිව්වා, "ස්වාමින් වහන්සේ, මම ආවේ ඇත්තටම සත්‍ය හොයන්න. පෙනී ඉන්න නෙවෙයි." ගුරු හාමුදුරුවෝ ඒකට කැමති වෙලා කිව්වා, "හොඳයි එහෙමනම් මේක තමයි අපේ අන්තිම හමුවීම. ආයේ මගේ ළඟට එන්න එපා. ඔයාට මාව ඕන වුණොත් මමම ඔයා ළඟට එන්නම්. මේ ආරාමේ භික්ෂූන් වහන්සේලා 500 නමක් ඉන්නවා. ඔයාගේ වැඩේ තමයි ඒ හැමෝටම හාල් කොටලා දෙන එක. ඒක තමයි ඔයාගේ ආධ්‍යාත්මික ව්‍යායාමය" කියලා සෙන් හාමුදුරුවෝ තරුණයාට කිව්වා. තමන්ගේ ගුරු හාමුදුරුවන් පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති කරගෙන ඒ තරුණයා ඒ කාරණාවට කැමති වෙනවා. ඊළඟ දවසේ උදේ පාන්දරින්ම අවදි වෙලා මේ තරුණයා ගබඩාවට ගිහිල්ලා හාල් කොටන්න පටන් ගන්නවා. රාත්‍රියේ නිින්දට යනකම් මේ තරුණයා කළේ හාල් කොටන එක. හාල් කොටන මුල් අවස්ථාවේදී එයාගේ හිතේ ගොඩක් දේවල් දුවන්න පටන් ගත්තා. ප්‍රශ්න, සැක, අතීත සිදුවීම්. නමුත් දවසම හාල් කොටනකොට හිතන්න වේලාවක් ඔහුට ඉතුරු වුණේ නැහැ. ටිකෙන් ටික එයාගේ සිතුවිලි අඩු වෙලා ගියා. හාල් කොටන්න කියලා ගුරුතුමා කිව්ව එකේ තිබුණු සරල බව නිසා එයා ප්‍රශ්න කිරීම නතර කළා. විශ්වාසයෙන් වැඩේ දිගටම කරගෙන ගියා. ඉතින් මේ විදිහට කෙටි කාලයක් නෙමෙයි, අවුරුදු 12ක් පුරාම හාල් කොටනකොට එයාගේ හිත සම්පූර්ණයෙන්ම සංසුන් වුණා. හිතේ කිසිම සැකයක්, බාධාවක් ඉතුරුනේ නැහැ. එයා කලේ වර්තමානයේ ජීවත් වෙමින් ඒ මොහොතේ කරන්න තියෙන සරල වැඩේ විතරයි. මේ විදිහට අවුරුදු 12ක් ගෙවුනට පස්සේ ගුරු හාමුදුරුවෝ අර ස්වාමින් වහන්සේලා 509ම කැඳවලා ප්‍රකාශයක් කළා. "මගේ කාලය ඉවරයි. මම දැන් යන්න ලෑස්ති. මගෙන් පස්සේ මේ ආරාමේ බාර ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් අද රෑ මගේ කාමරේ බිත්තිය ළඟට ඇවිත් පද 4කින් ජීවිතේ සත්‍ය ලියන්න ඕන. ඒක තමන්ගේ අත්දැකීම වෙන්නත් ඕනි" කියලා ගුරු හාමුදුරුවෝ අර 509ටම ප්‍රකාශ කළා. මේක ඇහිලා හැමෝම එකිනෙකාගේ මූණ බලාගත්තා. මොකද ගුරුතුමාව රවට්ටන්න බෑ. ඒ ස්වාමින් වහන්සේලා අතරේ හිටිය ප්‍රඥාවන්තම ස්වාමින් වහන්සේ එදා රෑ ධෛර්යය අරගෙන බිත්තියේ පද 4ක් ලිව්වා. ඒ ස්වාමින් වහන්සේ ලියලා තිබුණේ මෙන්න මේ විදිහට. "සිත කියන්නේ කණ්ණාඩියක් වගේ. ඒකේ දූවිලි බැඳෙනවා. දූවිලි පිහදැම්මම ධර්මයේ ප්‍රකට වෙනවා. සත්‍ය අවබෝධ වෙනවා" කියලා. පහවදා උදේ මේක දැකපු ගුරුතුමාට හොඳටම කේන්ති යනවා. "මේක ලියලා මගේ බිත්තිය අපිරිසිදු කරපු මෝඩයා කවුද? මගේ ළඟට වහාම අරගෙන එන්න" කියලා සෙන් ගුරුතුමා අණ කරනවා. ඇත්තටම ඒ වෙනකොටත් අර ප්‍රඥාවන්ත ශිෂ්‍ය ස්වාමින් වහන්සේ ඒක ලියලා ආරාමයෙන් පැනලා ගිහිල්ලයි හිටියේ. මොකද මේ පද එයාගේ නෙවෙයි. එයා පරණ පොතක තිබුණු පද 4ක් තමයි බිත්තියේ ලියලා තිබුණේ. ලස්සන වචන වුණාට ඒකේ ප්‍රාණයක් තිබුණේ නැහැ. මේ වෙලාවේ ආරාමේ පුරාම විශාල කතා බහක් පැතිරෙන්න ගත්තා. "මේ පද හරිම ලස්සනයිනේ. ඇයි ගුරුතුමාට මෙච්චර තරහ ගියේ?" හැමෝම මේ විදිහට කතා කරන්න පටන් ගත්තා. තව ස්වාමින් වහන්සේලා 4 දෙනෙක් මේ විදිහට කතා කරගෙන යනකොට හාල් කොටන තරුණයා ළඟින් ගියා. එයා මේ අය කියපු දේ අහලා hina වෙන්න පටන් ගත්තා. එතකොට අර ස්වාමින් වහන්සේලාගෙන් එක්කෙනෙක් ඇහුවා, "ඔයා hina වෙනවා. මොකද ඔයා hina වෙන්නේ?" හාල් කොටන තරුණයා කිව්වා, "ගුරුතුමා කියන දේ ඇත්ත. මේ පද ලියපු කෙනා නොතේරෙන කෙනෙක්." එතකොට අර ස්වාමින් වහන්සේලා 4 දෙනා පුදුමයටපත් වෙලා හාල් කොටන තරුණයාගෙන් ඇහුවා, "අපි අවුරුදු ගාණක් ධර්මය ඉගෙන ගත්තා. ඔයා හාල් කොටන එක විතරයි කෙරුවේ. එතකොට ඔයාද දැන් අපිට ඇත්ත කියලා දෙන්න හදන්නේ?" එතකොට හාල් කොටන තරුණයා කිව්වා, "අවුරුදු 12ක් හාල් කොටපු නිසා මට දැන් ලියන්න අමාරුයි." ඒත් එයා තව දෙයක් කිව්වා, "මට අවශ්‍ය නෑ මේ ආරාමේ උරුමකාරයා වෙන්න. ඒ නිසා මම කියන දේ කවුරු හරි ලිව්වොත් ඔබ වහන්සේලා අතරින් කාට හරි මේ ආරාමේ උරුමකාරයා වෙන්න පුළුවන්" කියලා මේ තරුණයා අර ස්වාමින් වහන්සේලාට කිව්වා. "හරි, කමක් නෑ කියන්න. අපි ගුරුතුමාගේ බිත්තියේ ඒක ලියන්නම්." එතකොට හාල් කොටන තරුණයා අර ස්වාමින් වහන්සේලාට බිත්තියේ ලියන්න කිව්වේ මෙන්න මේ පද 4. "කණ්ණාඩියක් මොකටද? දූවිලි මොකටද? කණ්ණාඩියකුත් නෑ, දූවිලිකුත් නෑ. මේක දන්න කෙනා සත්‍ය අවබෝධ කරගන්නවා" කියලා. ඉතින් එදා රෑ මැදියමේ ගුරු හාමුදුරුවෝ හාල් කොටන තරුණයා ළඟට ඇවිල්ලා කිව්වා, "ඔයා දැම්ම මෙහින් පැනලා යන්න. නැත්තම් මේ ස්වාමින් වහන්සේලා 500 ඔයාව මරලා දායි."
ඔයාට මගේ උරුමකාරයා වෙන්න ඕනද නැද්ද කියන එක වැදගත් නෑ. මගේ උරුමකාරයා ඔයා තමයි. මම ඔයාව තෝරගත්තා. ඒත් දැන් යන්න. මොකද මේ අය ඔයාට සමාව දෙන්නේ නැති වෙයි. ඇත්තටම ඇයි සෙන් ගුරුතුමා එහෙම කිව්වේ? හාල් කොටන තරුණයා තමන්ගේ සරල වැඩේ නිසා සත්‍ය අවබෝධ කරගෙන තිබුණා. ඒත් අනිත් අය ධර්ම පොත්වල ඔළුව හප්පමින් තවමත් සත්‍ය හොයමින් හිටියා. මේ සත්‍ය ඔවුන්ට බලාගෙන ඉන්න බෑ. මේ විදිහට තමයි කතාව අවසන් වෙන්නේ. ඇත්තටම අපි අපේ සිතුවිලි ගැන අවධානයෙන් ඉන්න ඕන. අදහස් මැඩ පවත්වන්න යන්න එපා. සිතුවිලි නවත්තන්න හැදුවොත් ඒවා තවත් වැඩි වෙනවා. නිරීක්ෂණය කරන්න. සිතුවිලි එනවා යනවා. ඔබ ඒ දිහා විචාරයකින් තොරව බලන්න විතරයි ඕන. මේ මොකද්ද මේ මගේ හිතේ දැන් දුවන්නේ කියලා ප්‍රශ්න කරන්න. ආයෙත් අවධානය යොදන්න. හිත තවත් තැනක අතරමං වෙනවා. ඒක ස්වභාවිකයි. ඔබට මතක් වුණු ගමන් ආයෙත් ඔබේ සිතුවිලි දිහාම අවධානය යොමු කරන්න. මේක දිනපතාම කරනකොට ටිකෙන් ටික සිතුවිලි ඇතිවෙන වේගය අඩු වෙනවා. ඔබේ අතීතය ගැනවත් අනාගතය ගැනවත් කනස්සලු වෙන්නේ නැහැ. ඔබ ජීවත් වෙන්නේ වර්තමාන මොහොතේ.